ගෝමුඛ ආසනය කියන්නේ ගව මුහුණේ ඉරියව්ව යන අර්ථය දෙන උරහිස් සහ උකුල ප්‍රදේශයේ නම්‍යශීලී බව වැඩි දියුණු කරන යෝගාසනයක්. සංස්කෘත භාෂාවෙන් ගෝ යනු ගව වන අතර මුඛ යනු මුහුණ යන්නයි. මෙම ආසනයේදී ශරීරය ගව මුහුණක හැඩය ගන්නා නිසා මෙම නම ලැබිලා තියෙනවා. අපි දැන් බලමු මේ ආසනය පුහුණු වන්නේ කොහොමද කියලා. මුලින්ම එක් පාදයක් ශරීරයේ දෙසට නවා විරුද්ධ පැත්තේ උකුලට සමීපව තබා ගන්න. ඉන්පසු අනෙක් පාදය උඩින් තබා එහි දන හිස කලින් පාදයේ දන හිසට උඩින් සිටිනසේ සකස් කරගන්න. ඉහළින් ඇති පාදයේ පැත්තේ අත ඉහළට ඔසවා වැලමිටෙන් නවා පිටුපසට යොමු කරන්න. අනෙක් අත පහළින්ගෙන වැලමිටෙන් නවා පිටුපසට යොමු කරන්න. දැන් පිටුපසින් ඔබේ දෑත් එකිනෙකට අල්ලා ගැනීමට උත්සාහ කරන්න. මදක් ඉහළ බලා හුස්ම ගැනීම පිට කිරීම සිදු කරන්න. මෙම ඉරියව්වේ සිටියදී දැස් විවෘතව හෝ වසා තබාගත හැකි අතර අවශ්‍ය නම් ශාම්භවී මුද්‍රාවෙන් සිදු කළ හැකියි. පුහුණුව මුල් අවධියේදී තප්පර 20ක් 30ක් අතර කාලයක් රැඳී සිටීමට උත්සාහ කරන්න. ඉන්පසු අනෙක් පැත්තට හැරී එම ක්‍රියාවලියම කරන්න. මෙම ආසනය උරහිස්, උකුල, කලවා සහ පිටකොන්දේ මාංශ පේශීන් ලිහිල් කර නම්‍යශීලී බව වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා වගේම මනස සංසුන් කර මානසික ආතතිය සහ කාංසාවත් අඩු කිරීමට උපකාරී වෙනවා. දිනපතා පුහුණු වීමෙන් ශරීරයේ ඉරියව් නිවැරදි වෙනවා වගේම පිටකොන්දේ වේදනාවන් සමනය කරනවා. මේ ආසනය ශරීරයේ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතරම පාදවල නාඩි තෙරපීමේදී නාඩි හා සම්බන්ධ ප්‍රජනක අවයව හා ග්‍රන්ථි වලට බලපාන නිසා හෝමෝන ස්‍රාවය ක්‍රමවත් වීමක් සිදු වෙනවා. නමුත් ඔබ දනහිස්, උරහිස් හෝ කොන්දේ වේදනාවක් තියෙනවා නම් මේ ආසනය පුහුණු කිරීමෙන් වළකින්න. ඒ වගේම ඔබ ආධුනිකයෙක් නම් පළපුරුදු යෝග උපදේශකවරයෙකුගේ අධීක්ෂණය යටතේ මේ ආසනය පුහුණු වීම වඩාත් සුදුසුයි.